මගේ යාළුවෝ හැමෝටම කොහමද? අනද මම අදත් නිවාඩු දවසේ ඔයගොල්ලන්ව මම ආසම ලස්සනම තැනකට තමයි කියන්න හදන්නේ. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලාගෙන ඉන්න. මම කියන්නම් මම අද ආවේ කොහෙද කියලා. සේරටම කලින් යමු අපේ රූම් ටුවර් එකට. මේ තියෙන අපිට හම්බ වුණ රූම් එක. හරිම ලස්සනයි. ඇත්තටම මම හිටියා වගේම ලස්සන රූම් එකක් තමයි හම්බ වුණේ. ඒ වගේම මෙතනින් එළියට ගියාට පස්සේ අපිට පේන්නේ පූල් එක වගේම මෙතනින් එහා පැත්තේ බීච් එක පේන්නේ. එනට මට ඒක වීඩියෝ එකේ ඔයගලන්ට පෙන්න ගන්න බැරි වුණා. මොකද මම හදිසියෙන් වගේ තමයි ඔක්කොම ටික වීඩියෝ කරගත්තේ එකයි. එතකොට මේ තියෙන්නේ බාත්රූම් එක බලන්න. මම ඉතින් මේ රූම් එකට ආව ගමන්ම කරේ රූම් එක හැමතැනම ඇවිදපු එක. ඇවිදලා ඉතින් සේරටම කලින් ඔයගලන්ට පෙන්නන්න වීඩියෝ ක්ලිප් ටික ගන්නත් එපයි. අන්න මම ඒ වැඩ ටිකක් කරගෙන ඊට පස්සේ ආවේ කොහාටද? මේකේ මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ මිනි ෆ්‍රිජ් එකේ තියෙන ඕනම අයිටම් එකක් අපිට ෆ්‍රී. ඒවට වෙනම ඇඩිෂනල් බිල් මුකුත් ඇඩ් වෙන්නේ නැහැ. ඒ වගේම වෙන හොටෙල්ස් වල වගේ අපිට ටී කොෆි හදාගන්න වෙනම තියෙනවා. එතකොට මේ තියෙන අපේ මේන් රෙස්ටොරන්ට් එක. මේකට අමතරව තව රෙස්ටොරන්ට් 3ක් තියෙනවා. ඒ වගේත් සේරම අපිට අන්ලිමිටඩ් 24 hours කෑම හම්බ වෙනවා. ඊට පස්සේ එන කන චුටක් මේ එළිය පැත්තට ඇවිදලා බලන්න. මේ තියෙන්නේ බලන්න. ඒත් එක්කම මේ තියෙන කිඩ්ස් පූල් එක ඒරියා එක. මම ගොඩක් ආස වුණා යන්න. ඒත් ඉතින් මට යන්න උනේ නැහැ. ඊට පස්සේ මේ යන්නේ කොහෙද? මේ ඉතින් පොඩි පිස්සුවන්නට යනවා අපි. මේ නම් අපි ගිහලා ටික වෙලාවක් ගිහිල්ලා එනක කට්ටියම මාත් එක්ක යන්න. මං කොහෙද යන්නේ කියලා බලන්න. මෙන්න බලන්න. මේ හොටෙල් එකේ පූල් 4ක් තියෙනවා. ඒත් එක්ක මෙතනින් එහා පැත්තේ බීච් එක තමයි තියෙන්නේ. ඇත්තටම මම ෆොටෝස් වලින් දැක්කා වගේ මාරම ලස්සනයි. ගියාට පස්සේ මට එන්න හිතුනේ නැහැ. ඒත් ඉතින් එන්න එපයි. ඒ නිසා තමයි ආවේ. නැත්තම් ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. තියෙන්නේ අපි දෙන්න පූල් එකට නම් ගියේ උදේ තමයි ගියේ. මෙතන මෙයාලගේ පූල් එක ළඟම බාර් එකක් තියෙනවා. එකෙන් අපිට ඕනම වර්ගයේ ෆොරින් ලිකර් එකක් ගන්න පුළුවන්. ඒ වගේමයි එක බාර් එකක් නෙමෙයි මේකේ බාර් 3ක් තියෙනවා. එතකොට හැම බාර් එකෙම ඕනම ලිකර් වර්ගයක් අපිට අන්ලිමිටඩ් ෆ්‍රී ගන්න පුළුවන්. මොකද ඒවට අපේ ඇඩිෂනල් මුකුත්ම charge වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ අපිට හොටෙල් එකේ ඉඳලා බීච් එක පූල් එකේ අයිනේ ඉඳලා පේන විදිහ. ඒ වගේම කෑම ගැන ඉතින් කියන්න වචන නැහැ ඇත්තටම. මොකද මට කෑම දැක්කට පස්සේ වනේ මේ බුෆේ එකේ වීඩියෝ එකක්වත් මුකුත් කරගන්න බැරි වුණා. මේ තියෙන අපි දෙනම බෙදාගත්ත කෑම වලින් චුට්ටයි. ඊටු ටික වීඩියෝ කරගන්න බැරි වුණා මට. ඉතින් දැන් මට කියන්න අමතකුණානේ හොටෙල් එකේ නම. මේ තමා රියු හොටෙල් එක අහුන්ගල්ල. මේ තියෙන්නේ අලගේ නයිට් ක්ලබ් එක. මෙතනත් බාර් ඒරියා එකක් වෙනම තියෙනවා. මේක අපිට ඕනම කෙනෙක්ට සැටර්ඩේ නයිට් එක වගේ ගියොත් ඩාන්ස් කරන්න එන්ජොයි කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි රෑ 10 විතර වගේ ලේට් ආව වෙලාවක. එහෙනම් යාළුවනේ. එහෙනම් අන්න මං ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි.